සුබ දවසක් ඔයාලට. මම අද හදන්න යන්නේ රසමලස කහබත් එකක්. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාම මාව subscribe කරලා නැත්නම් subscribe කරලා ඉන්න. අපි එහෙනම් වීඩියෝ එකට යමු. මේකට අපිට ඕන වෙනවා රම්පෙ ටිකක්, කරපිංච ටිකක්, ලුණු ටිකක්, මේ වගේ පොඩි පොට්ටනියක් ඕන. මේකට මම දාලා තියෙනවා සූදුරු, එනසාල්, ගම්මිරිස්, කරාඹු නැටි දාලා තියෙනවා. ඊට පස්සේ අපිට ඕන වෙනවා හොදගත්ත හාල් ටිකක්. තව ඕන වෙනවා පොල් කිරි. මේක උක්කු පොල් කිරි, දිය කිරි දෙකම කලවමේ අරන් තියෙන්නේ. ඊළඟට අපි වළඳල් ලිපේ තියලා වළඳ රත් වුණාට පස්සේ ඒකට බටර් හරි මාගරින් හරි ටිකක් දාගන්න ඕන. මේ ටික රත් වුණාට පස්සේ අපි රම්පෙ ටිකයි කරපිංච ටිකයි දාලා ටිකක් ටෙම්පරාදු කරගන්නවා. ඒ ටිකක් ටෙම්පරාදු වුණාට පස්සේ අපි කපාගත්ත ලුණු ටික දාන්න ඕන. ලුණු ටිකක් ටෙම්පරාදු වුණාට පස්සේ හොදගත්ත හාල් ටික දාලා හාල්ලට ටිකක් බැදෙනකන් හොඳට ටෙම්පරාදු කරගන්න ඕන. දැන් රයිස් කුකර් වලඳට අපි හදාගත්ත හාල් මිශ්‍රණය දාන්න ඕන. ඊට පස්සේ අපි හදාගත්ත පොට්ටනියයි කහ කුඩු ටිකකුයි ලුණු කුඩු ටිකකුයි දාලා බත ඉදෙන්න ඇති ප්‍රමාණයට පොල් කිරි දාලා බත් එක උයා ගන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මම ඒ විදිහට හදාගත්ත කහබත් එක. මේ කහබත් එක ඉද්දෙද්දි මුළු ගෙදරම හරිම සුවඳයි. ඉතින් ඔයාලත් හදලා බලන්න. මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මගේ වීඩියෝ එක බලපුවා ඔයාලට ගොඩාක් ස්තුතියි.